සුජිත් කියලා පොලිස් නිලධාරීන් දෙන්නේ බයික් එකක ගෙන්නනවා. ගෙන්නලා ඒ වීඩියෝ වෙලා තියෙන ඔක්කොම ඊට පස්සේ කියනවා බඩු තියලා ගමු කියලා. ඒ කියන්නේ අර දෙන්න ගෙන්නනෝ ගෙන්නනේ ඔක්කොම වීඩියෝ තියෙන. ඒක ඊට පස්සේ කාගේ ළඟද තියෙන්නේ කියලා ඔළුවෙන් අහනවා. ඒ වාසල කියන පුජ්‍යලයාගේ ළඟ තියෙනවා කියලා එයා සාක්කුවට අත මේ සර්ගේ ළඟ පැමිණිලා ලියාදී පුතා මේ සර් ඇහුවා මගෙන් වලස්මොලේ ස්ථානත් පුතා ඇහුවා පුතා කොහෙද දැන් ඉන්නේ කියලා. මං කිව්වා ගෙදර ඉන්නේ පුතා කියලා. ඊට පස්සේ මම මේ මහත්යත් එක්ක ගියා මේ තංගල්ලේ මේ ඩිවිෂන් සර් ළඟට ගිහිල්ලා පැමිණිල්ල එතන ලියනවා. ලියන අතරතුරේදී පුතා මට කෝල් කරලා කියනවා අම්මේ මේ ගේ වට කරගෙන පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ කියලා. පුතාගේ අතේ මාංචු දෙක තිබ්බා. එතකොට මැදින් කැඩුවට වලලු දෙක තිබුණා. ඒක අපි දැනුවත් කරා ගිහිල්ලා ඇවිල්ලා ඉවරලා පය ආවට පස්සේ මේ සිදුවීම මගේ පුතා දානවා මෙයාගේ මේ Facebook එකේ මේ සිදුවීම මෙයාගේ වයිෆ්ට මේම අසාධාරණයක් කරලා තියෙනවා මේ වලස්මුල්ලේ පොලිසිය නිලධාරියෙක් කියලා මේ සමාජ ජාල මාධ්‍යයට මේ යොමු කරනවා. ඊට පස්සේ ඒත් එක්ක යොමු කර තරහට පුතාට දිගින් දිගටම පුතාට පාරක යන්න බෑ, ගෙදර ඉන්න බෑ. ඒ දකින්න හැම වෙලාවෙම මේ ඔය සමීර කියන පුජ්‍යලයා වෙනත් පොලිස් නිලධාරියෝ දෝලා පුතාට දිගින් දිගටම හිරිහැර කරනවා. ඒ විදියට හිරිහැර කරන අතරේ මේ මම සරඹගේ ජයරත්න චමිලා මේ නමනැලිය වලස්මුල පොලිස් වසමේ නමනැලිය තමයි පදිංචිය. මගේ පුතාට අවුරුදු 23ක් වෙනවා. මේ දරුවා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තිබුණා. මේ ඇත්තටම කියනවා නම් ඇබ්බැහි වීමක් තිබුණා. අපි ඒවට බෙහෙත් අරන් දීලා ඒ දරුවා සුවපත් කරගන්න මාර්ගය හොයමින් යන අතරතුරට මේ පහුගිය දවසක ඇවිල්ලා මේ 13 වෙනිදා නේද? 9 වෙනි මාසේ 13 වෙනිදා ගෙදරට එනවා. රෑ මේ උදේ ඉඳන් දෙන්නෙක් එනවා සිවිල් ඇඳගෙන. මේ පුතා ගෙදර හිටිද්දිත් කියනවා අම්මේ ඔය එන අයට කියන්න මම ගෙදර නෑ කියලා. මගෙන් ග්‍රෑම් 25ක් ඉල්ල කරදර කරනවා දවස් දෙක තුනක් ඉඳන්ම. මෙයා කියනවා මං ගාව නෑ ගන්න කොහෙවත් නෑ කියලා. කියද්දිත් එයාගේ පස්සපාරේ දිනපතාම එනවා. උදෙත් ආවා, හවසත් ආවා. එන පාරවල් දෙකදීම මම කිව්වා ගෙදර පුතා නෑ. පුතා ගෙදර හිටියේදී තමයි මං කිව්වේ ගෙදර නෑ කියලා. පුතා කිව්වා ගෙදර නෑ කියන්න කියලා. ගෙදර නෑ කියලා පස්සේ රෑ 9:00 විතර මෙයාලා දෙන්න ආයෙ එනවා අපේ ගෙදරට. මේ අපි දන්නෙත් නෑ. අපි ගෙදරට දිගටම ආවා. ඇවිල්ලා මේ පුතාගේ කාමරයට ගියා, කතා කර හිටියා. පුතා එළියේ හිටියේ. ඉඳලා එයාලා ආවට පස්සේ කාමරයට ගියා. කාමරයට ගිහලා කාමරේ කතා කර හිටියා. ඉඳගෙන එයාගෙන් ඉල්ලනවා මේ ග්‍රෑම් 25ක් අරන් දෙන්න කියලා තමයි කියනවා කියන. පුතා කියනවා දැන් නෑ මං ගාව ගන්න තැනක් නෑ. මංගේ ළඟ ඕව නෑ කියලා. ඒ කියද්දිත් එයාලා ඉල්ලනවා ග්‍රෑම් 25ක් කොහෙන් හරි හොයලා දෙන්න කියලා. ඒ කරලි වෙලා ටික වෙලාවක් යනකොට මේ කාමරේ ටිකක් හයියෙන් සද්දේ ඇහුණා. හයියෙන් අම්මේ කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට අපි කාමරේට පැන්නා. පයින්නකොට කාමරේ ඇතුලෙන් දොර වහලා අපි ජනේලෙට ලීයකින් ගහලා ජනේලේ අරගෙන කාමරේට පයින්නවා. පයින්නකොට පුතාගේ අත දෙකට මාංචු දාලා එයා දෙන්න මේ මාංචු දාලා මේ පීයක් අතේ තියාගෙන හිටිය. කතුරක් පීයක් දෙන්නගේ අතේ තිබ්බා. ඒ වගේ මේ ලේත් තියෙන කාමරේ විසි වෙලා ගිහිල්ලා වැදිච්ච පාරවල් මම කාමරෙන් ඉස්සර වෙලා කාමරේට මම තමයි පනින්නේ. පැන්නට පස්සේ පුතා බැඳපු දුවක් තියෙන බබෙක් ලැබෙන්න ඉන්නේ යාට මේ මාස දිනත් ලං වෙච්ච මේ අම්මා යා දරුවා මේ එයා කාමරේට මම පැන්නට පස්සේ පයින්නෝ. ඊට පස්සේ මගේ දුව පයින්නෝ, මහත්තයා පයින්නෝ, කවුරුත් පැනලා කාමරේට පැනලා මේ අර ආපු දෙන්නගෙන් පුතාව අත් මිදවන්න හැදුවා අපි. එයාලට පහර දීලා අපි මේ එහාට මෙහාට කරන් පුතා එළියට මේ පැන්නා. පැනලා මාංචු දාලා දරුවට දැන්. අපි ඇහුවා ඔයාලා කවුද කොහෙන්ද ආවේ කවුද එන්න කිව්වේ කොහෙද කියලා. අපි පොලිසියෙන් කිව්වා. මං කිව්වා ඔයාලා පොලිසියෙන් නම් ඔයාලගේ ඩෙන්ටිටි පෙන්නන්න අපිට කියලා. මේ ඉතින් මේ ඩෙන්ටිටි පෙන්නුවේ නැහැ. ඔහොම ඉන්න මේ තාටික වෙලාවක් ඉන්න ඩෙන්ටිටි පෙන්නන්නම් කිය එහෙම හිටියම් පුතා එළියට පැන්නා. පැන්නට පස්සේ මේ අර දෙන්නම අපි අල්ලගත්තා. අල්ලගත්තම අපෙන් අත අරවගෙන ඒ දෙන්නත් එළියට පැන්නා. පැනලා විනාඩි 20කින් විතර දික්වැලේ පොලිසියෙන් කියාගත්තු 3 දෙනෙක් සිවිල් ඇඳුමෙන් සැරසිලා සිවිල් ට්‍රිවිල් එකකින් එනවා ගෙදරට. ඇවිල්ලා මේ පොලිසියෙන් කිව්වා මං කෝ ඔයාලා පොලිසියෙන් කියලා අපි කොහොමද තහවුරු කරගන්නේ? ඔයාලා නිල ඇඳුමකුත් නැහැ. ඔයාලා අර ආපු දෙන්න පොලිසිය අයත් නෙමෙයි. පොලිසිය නම් පිහි අරගෙන ඔහොම හැසිරෙන්නේ නැහනේ. අපි දන්න විදියට නම් මේ ඔයාලා පොලිසියෙන් කියලා අපි පිළිගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ එයාලා එළියට වෙලා හිටියා. කාමරයට ගියා එහෙමම ගිහිල්ලා පුතා කාමරේ හැමතැනම චෙක් කරා බැලුවා. DVR එක තිබ්බා, CCTV කැමරා හයි කරලම තිබුණේ. අපිට මේ පොලිසිය අයගෙන් නිතරම කරදර සිදු වෙනවා. ගෙදරට පයින්නවා, කෑලි දානවා, ගන්නවා, අත්අඩංගුවට දානවා, 54 වගන්තිය ගහනවා මේ බන්ධනාගාරගත කරනවා. දැන් ওই 3 වෙනි පාර මේ මහත්තයා පුතා හිටියේ නැහැ කියලා මහත්තයා අරගත්ත එකපාරක්.
අරගෙන මේ පුතා වෙනුවට මේ ඔයා එක්කගෙන යනවා කියලා එයාට 54 ගහලිවල එයාවත් අත්අඩංගුවට ගත්තා. මේ ওই විදිහට දිගින් දිගටම අපිට මේ හිරිහැර පොලිසියෙන් සිදු වෙනවා. අපි නිතරම කියනවා මෙයා ජාවාරමක් කරන්නේ මෙයා අබ්බැහිවීමෙන් ගලව ගන්න තමයි අපි මේ හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න. අපේ ගෙදර මේ වැඩ කරනවා. අපි පුතා පොඩි කාලේ ඉඳලා තමයි අපි ගෙවල් දොරවල් හදලා පිළිවෙලකට ජීවත් වෙච්ච පැවිදි එකක්. මේ ඉතින් මේ පහුගිය දවස්වල තාප්ප ගැහුවා උස් තාප්ප ගහලා CC කැමරා හයි කරලා තියෙන මේ කුඩු විකුණලා කියලා තමයි ගමේ රාවේ හදන්නේ. කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් මේ අපිට මේක හරිම කරදරයක් පොලිසියෙන් ගැලවෙන්න ඕන නිසාමයි අපි CCTV කැමරා හයි කරේ කාමරවලට පවා හයි කරා අන්තිමට කාමරවල තියලා ගන්නවා මේ තිබුණා කියලා ගන්නවා මේ ගෙදර තියෙන දේවල් නෙමෙයි යාලා ගෙනල්ලා මේව අපිට මේ පෙන්නන්න පුළුවන් ෆෝන් එකේ මේ CCTV දර්ශන සියලුම දේ අපි අරගෙන තිනවා මේ චිප් වලට මේ පෙන්නන්න පුළුවන් ඕනම අවස්ථාවක අපිට දේවල් මේ ওই විදියට හිතියර කරනවා පුතා එළියට ගියා ඊට පස්සේ එදා මේ ඇවිල්ලා දැන් මේ රෑ ওই සිදුවීම වුණාට පස්සේ මම තමයි ඉස්සර වෙලාම මේ සිදුවීම කියන වලස්මුලේ OIC මහත්තයට කෝල් එකක් ගන්නවා මේ අරගෙන කතා කරලා කියනවා සර් මෙහෙම සිදුවීමක් ගෙදර පිරිසක් ඇවිල්ලා කවුද දන්නේ නැහැ ගෙදරට ඇවිල්ලා මේ වගේ මේ අපිට කරදරය කරනවා මේ මෙහෙමයි කියලා සර්ට කතා කරලා කිව්වා සර්ත් මගෙන් එහෙම කොහේ කට්ටියක්ද කියලා මං කිව්වා සර් දන්නේ නැහැ දික්වැල්ලේ කියනවා කොහොමද කියන්නේ දන්නේ නැහැ කියලා ඊට පස්සේ මම ඩිවිෂන් සර්ට කතා කරා තංගල්ලට කතා කරලා සර්ටත් මේ සිදුවීම මේ විදියටම කිව්වට පස්සේදී වලස්මුලි පොලිසියෙන් 3 දෙනෙක් යුනිෆෝම් පිටින් අපේ නිවසට ආවා රෑ 12:00 විතර ඇවිල්ලා කට උත්තර ලියාගෙන වෙච්ච සිදුවීම් බලලා ඔක්කොම කරලා මේ දුව හොස්පිටල් එකට දැම්ම බබා හම්බෙන්න ඉන්න දුවගේ අත කැපිලා ලේ බේරෙනවා ඊට පස්සේ එයාව රෑම අපි හොස්පිටල් දැම්මා මේ දාලා එයා ගහපු පාර වැටෙනවා මේ ෆෝන් වල තියෙනවා හැම දෙයක්ම මේ වැටෙනවා ඊට පස්සේ එයාට අමාරුයි එයා හොස්පිටල් එකට ඇතුල් කරා ඊට පස්සේ මේ සර්ට මං රෑ ඇවිල්ලා අපෙන් කට උත්තර අරගෙන ඔක්කොම සිදුවීම ලියාගෙන ගියා. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩේ ඉවර කරලා ගියේ. ෆැමිලි ඉවර කරලා ගියා. ගියාට මම ආයි උදේ ගිහිල්ලා මේ මහත්තයත් එක්ක බලස්මුලේ ස්ථානාධිපතිතුමා හම්බ වෙලා කිව්වා මේ සර් මෙහෙමයි මේ සිදුවීම ගැන කතා කරන්නේ යාවේ ඊයේ වෙච්ච කියලා. ඊට පස්සේ සර් කිව්වා සිදුවීම රෑම ඉවර කරා නේද කියලා. ඊට පස්සේ මං කිව්වා සර් ඉවර කරාට ඒකේ පැමිණි මේ දරුවගේ අතේ මාංචු දාලා තියෙනවා මාංචු දෙක දාපු එක අපිට ප්‍රශ්නයක් මේ මම මාංචුව කැඩුවා දෙකට කඩලා තමයි සර්ට කියන්න ආවේ මේ වෙච්ච සිදුවීම ගැන කියලා මේ ඩිවිෂන් සර්ටත් කෝල් කරාම සර් කිව්වා ඇවිල්ලා පැමිණිල්ලක් කරන්න කියලා මේ සර් දැනුවත් කළා තංගාලේ ඩිවිෂන් සර් ළඟට යන්න තමයි මං ආවේ කියලා සර්ට කියලා තංගාලේ යන්න ගියා ගිහිල්ලා මම පැමිණිල්ල ලිව්වා එතන මේ සර්ගේ ළඟ පැමිණිල්ල ලියාදී පුතා මේ සර් ඇහුවා මගෙන් වලස්මුලේ ස්ථානාධිපතිතුමා ඇහුවා පුතා කොහෙද දැන් ඉන්නේ කියලා මං කිව්වා ගෙදර ඉන්නේ පුතා කියලා ඊට පස්සේ මම මේ මහත්තයත් එක්ක ගියා මේ තංගාලේ මේ ඩිවිෂන් සර් ළඟට ගිහිල්ලා පැමිණිල්ල එතන ලියන අතරතුරේදී පුතා මට කෝල් කරලා කියනවා අම්මේ මේ ගේ වට කරගෙන පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ කියලා පුතාගේ අතේ මාංචු දෙක තිබ්බා එතකොට මැදින් කැඩුවට වලලු දෙක තිබුණා ඒක අපි දැනුවත් කරා ගිහිල්ලා ඒකල්ල අපි තංගාලේ පැමිණිල්ල ලියන අවස්ථාවේ තමයි පොලිසියෙන් ගිහිල්ලා මේ ගෙදර වට කරගෙන පුතාව ගෙදරින් අරගෙන අත්අඩංගුවට අරගෙන ආයි නැවත මාංචු දාලා නැවත පුතාව ගෙදරින් එළියට අරගෙන මේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා 54 වගන්තිය ගහලා එයාගේ ඊට පස්සේ ඒ දවසේම එදා රෑ සිදුවීම වෙලාවෙම DVR ගලවගෙන ගියා අපේ දැන් පුතා උදේ ඇවිල්ලා අපි තංගාලේ පැමිණිල්ල කරන අවස්ථාවේ මේ උදේ ඇවිල්ලා තව DVR එකක් තිබුණා ඒකත් ගලවගෙන යාලා අරන් ගිහලා ඒ DVR ගලවගෙන ඉනේ ගහගෙන යන්නේ සංගවගෙන ඒකවත් තවත් මේ DVR මේ කැමරාවක සටහන් වෙලා තියෙන ඔය සිදුවීම් ගැන ඉතින් මේ වගේ අසාධාරණකම් දිගින් දිගටම වෙනවා දැන් අපිව මේ මහා මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කියලා හම්බඩු ගහලා පුතාට මේ කැප්ටන්ගේ පුතා කියලා අනුවර්ත නාමයකුත් හදලා මේ පොලිසියේ අය කරන්නේ මේ කීප දෙනෙක් පොලිසියේ සියලුම නිලධාරීන් නෙමෙයි මේ කීප දෙනෙක් එකතු වෙලා කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් මෙතන යන්නේ අපිට මේක හේතුව දැනගන්නත් ඕනේ මේකට අනුබල දෙන අයයි ඒ සම්බන්ධව ඒ ටික දැනගන්න ඕනේ අපිට. ඔව් ඒ සම්බන්ධව පැමිණිල්ල කරා මේ ඉතින් ඕක තමයි සිදුවීම. දිගින් දිගටම අපිට නිහිරිහැර ඒක කියන්නේ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් මම ODS විජිත කුමාර දැනට මම ගෙදර වයි බබාලා දෙන්න මේ
පුතයි දුවයි පුතා බැඳපු වයිෆුයි ගෙදර ජීවත් වෙනවා. ඔය අතර කාලය තුල මේ දැන් පොලිසියෙන් නිතර මේ පුතාට හිරිහැර කරනවා. හිරිහැර කරන්න හේතුව ඇවිල්ලා පුතා බැඳපු නෝනට මේ පොලිසියේ වලස්මුල්ල පොලිසිය සේවය කරන පොලිස් කොස්තාපල් සමීර කියලා පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ සමීර කියන පුජ්‍යලයා පුතාගේ නෝනට මේ Facebook එක හරහා මැසෙන්ජර් වල මැසේජ් කරලා කෝල් කරලා ඒ සිදුවීම මම OIC මහත්තයා මේ සමීර කියන පොලිසිය නිලධාරියට කතා කරලා විස්තරය ඇහුවට පස්සේ එයා පිළිගත්ත එහෙම වරදක් වුණා කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා OIC මහත්තයා හම්බෙන වලස්මුල්ලේ OIC මහත්තයා හම්බෙලා OIC මහත්තයාට කියලා ওই සමීර කියන පුජ්‍යලයා මාසෙකමාරකට තිස්සමහාරාම පොලිසියට ට්‍රාන්ස්ෆර් කරනවා. ඊට පස්සේ නැවත ට්‍රාන්ස්ෆර් කරලා නැවත එනවා ඒ පුජ්‍යලයා වලස්මුල්ලේ පොලිසියට. ඇවිල්ලා ඉවරලා පය ආවට පස්සේ මේ සිදුවීම මගේ පුතා දානවා මෙයාගේ මේ Facebook එකේ මේ සිදුවීම මෙයාගේ වයිෆ්ට මේම අසාධාරණයක් කරලා තියෙන මේ වලස්මුල්ලේ පොලිසිය නිලධාරියෙක් කියලා මේ සමාජ ජාල මාධ්‍යයට මේ යොමු කරනවා. ඊට පස්සේ එයත් එක්ක යොමු කර තරහට පුතාට දිගින් දිගටම පුතාට පාරක යන්න බෑ, ගෙදර ඉන්න බෑ. ඒ දකින හැම වෙලාවෙම මේ ඔය සමීර කියන පුජ්‍යලයා වෙනත් පොලිස් නිලධාරියෝ දොලා පුතාට දිගින් දිගටම හිරිහැර කරනවා. ඒ විදියට හිරිහැර කරන අතරේ මටත් සිදුවීමක් වුණා. මම ගෙදර කියන්නේ මම ගෙදර ඉන්නවා. ගෙදර ඉද්දි මගේ මේ වයිෆ්ගේ අම්මයි තාත්තයි වෙනම ජීවත් වෙන්නේ. ඒ කට්ටියන් ගෙදරට මේ අම්මයි තාත්තයි කොළඹ ඇවිල්ලා කොළඹ මෙයාගේ නංගි ඉන්නවා. නංගිලා ගෙදර වැඩක් තියෙනවා කියලා සතියක් වෙනවා කොළඹ ඇවිල්ලා. ගෙදර දොරවල් වහලා තිබ්බේ. ඊට පස්සේ ඒ කිට්ටු එක්කනේ කෝල් කරලා කියනවා මේ ගෙදර කට්ටියක් ටෝච් ගහනවා පේනවා. මේ අම්මලත් කොළඹ ගිහිල්පු නිසා කවුරුවත් ගෙදර නැහැ. මේ ගෙදර කට්ටියක් ඉන්නවා කියලා. ඒ පණිවිඩය හම්බුනාට පස්සේ මම මගේ වයිෆුයි දුවයි ලේලි අපි 4 දෙනා බයිසිකල් දෙකක යනවා. බාගේ ගෙදර ඉඳලා කිලෝමීටරයක් විතර එහයින් වයිෆ් ගෙවල් තියෙන්නේ. ගෙදරට යනවා. යනකොට සිවිල් ඇඳුමෙන් සැරසිලා පොලිසිය නිලධාරීන් 4 දෙනෙක් ගේට්ටු අරගෙන ගේ ඇතුළට ගිහිල්ලා මේ ඉන්නවා. මම ඊට පස්සේ එයාලාගෙන් අහුවා ඔයාලට එහෙම පුළුවන්ද කොහොමද මේ ගෙදර කවුරුවත් නැතුව ඔයාලා අධිකරණ නියෝග මොන හරි තියෙනවද ඔයාලට මෙහෙම ගෙවල් වලට කැටි පොළු අරගෙන මෙයාලා ඇතේ පොළු තියෙනවා අපේ ළඟ ඒවත් වීඩියෝ කරලා තියෙනවා. වීඩියෝ දැන්ට මගේ ෆෝන් වල තියෙන වීඩියෝ මේ ඔක්කොම. ඊට පස්සේ එයාලාගෙන් එහෙම අහනවා. මං අහනකොට OICත් එතන ඉන්න OIC ලලිත් කුමාර කියලා CI ලලිත් කුමාර කියන OIC මහත්තයා පඳුරක් යතේ ඉඳලා මේ ඉස්සරහට ඇවිල්ලා මේ මම අඳුර පුජ්‍යලිකව එයා අඳුරනවා. මට කැප්ටන් කියලා කතා කරගෙන කැප්ටන් මම OIC කිව්වා. මං කිව්වා OIC මහත්තයා මේ ඔයාලට පුළුවන් මොකද්ද හේතුව මේ ගෙදර කවුරුවත් නැති ගෙදරක් කොහොම මේ ඇවිල්ලා ගේට්ටු අරගෙන ගේ ඇතුළට ගිහිල්ලා සිවිල් ඇඳුමෙන් කැතිපොළු තියාගෙන ඉන්න වාට පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ මට වැටලීම් කරන්න පුළුවන් කියලා මං කිව්වා වැටලීම් කරන්න මේ විදිහට වැටලීම් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි දෙන්න අතර පොඩි ආගිමන්ට් එකක් එතන ඇති වුණා. ඒවත් වීඩියෝ කරලා තියෙනවා. ඊට පස්සේ මේ අපි යන් කියලා අර අනිත් පොලිස් නිලධාරීන්ට කතා කරගෙන OIC මහත්තයා යනවා. ගිහිල්ලා පහුවදා උදේ 6:00ට අපේ ගෙදරට එනවා. මම ගෙදර මිදුල අතුගක සරම ඇඳලා ඇඳන් හිටපු ඇඳුම් වලින් මේ මිදුල අතුගාට මගේ අතේ ඉදලා තියෙන්නේ. ගෙදරට ඇවිල්ලා ගෙදර පොලිස් වාහනයක ඉස්සෙල්ලා එනවා. ඇවිල්ලා මේ මාව වාඩි කරනවා. වයිෆ්ලත් වාඩි කරලා ඔක්කොම වාඩි කරලා පුතා කවුද කියලා මං කියන පුතා යාළුවෙකුගේ ගෙදර ගිහිල්ලා කියලා. ඊට පස්සේ මේ කාමරේ බලන්න කියලා කිව්වා. මං බලන්න කියලා කිව්වා. බලන්න ගියා කාමරේ බැලුවා බල්ලියරලා මේ ඒවත් ඔක්කොම වීඩියෝ තියෙන මම ඒ ෆැමිලි යොමු කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පුතාට මෙයා කෝල් කරලා කතා කරලා පුතාට එන්න කියන පුතා මේ ආවේ නැහැ. පස්සේ මේ අන්තිමට මේ ගෙදර විනාඩි 20ක් ගේ චෙක් කරන මොනවත් නැහැ. අන්තිමට OIC මහත්තයා කෝල් කරලා තව පොලිසිය වෙන වාසල සහ සුජිත් කියලා පොලිස් නිලධාරීන් දෙන්නේ බයික් එකක ගෙන්නනවා. ගෙන්නලා ඒ වීඩියෝ වෙලා තියෙන ඔක්කොම ඊට පස්සේ කියනවා බඩු තියලා ගමු කියලා. ඒ කියන්නේ අර දෙන්න ගෙන්නනෝ ගෙන්නනේ ඔක්කොම වීඩියෝ තියෙන. ඒක ඊට පස්සේ කාගේ ළඟද තියෙන්නේ කියලා ඔළුවෙන් අහනවා. ඒ වාසල කියන පුජ්‍යලයාගේ ළඟ තියෙනවා කියලා එයා සාක්කුවට අත මේව කළා මෙහෙම කරනවා. ඊට පස්සේ ඔළුවෙන් කියනවා ඇතුළට යන්න කියලා ගිහිල්ලා ඇතුළේ